ඔයාට ප්‍රොස්ටේට් කැන්සර් එකක් තියෙනවා කියලා සැකයක් තියෙනවා නම් කරන්න පුළුවන් හොඳම ටෙස්ට් එක මොකක්ද? දැන් මට ගොඩාක් පේෂන්ට්ස් එනවා මොකද මම ක්ලෝස්ලි වැඩ කරනවා හොඳ ටීම් එකක් යුරොලොජිස්ට් කෙනෙක් රේඩියේෂන් ඔන්කොලොජිස්ට් එන ගොඩාක් වෙලාවට අපි කේසස් ඩිස්කස් කරනවා. එතකොට මගේ තියෙන අත්දැකීමෙන් කරන්න පුළුවන් හොඳම ටෙස්ට් දෙක තමයි PSA සහ ප්‍රොස්ටේට් ස්පෙසිෆික් MRI කියන එක. මම එක උදාහරණයක් කියනවා. දැන් මගේ ආව පේෂන්ට් කෙනෙක් එයාට ගොඩක් වෙලාවට යූරින් පාස් කරගන්න බෑ. එතකොට අපි හැම වෙලාවෙම හිතන්නේ ඒ ප්‍රොස්ටේට් එක ලොකු වෙලා කියලා. ඉතින් මම එයාගේ PSA එක කරාම ඒක 8.4. එතකොට obviously කවදාකවත් MRI ස්කෑන් එකක් කරපු නැති හින්දා මම MRI ප්‍රොස්ටේට් ප්‍රොටෝකෝල් එකක් මේක ඕස්ට්‍රේලියාවේ තියෙනවා. හොඳට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් මේ රේඩියොලොජිස්ට්ලාට. කරාට පස්සේ එයාගේ PSA එක 8.4 වුණාට MRI ස්කෑන් එකේ ප්‍රොස්ටේට් වොලියුම් එක සෑහෙන එන්ලාර්ජ් වෙලා තියෙනවා. හැබැයි කිසිම කැන්සර් එකක් තිබිලා නැහැ. එතකොට මට අර කම්ප්ලෙක්ස් කැල්කියුලේෂන් එකක් කරලා කියන්න පුළුවන් ඔයාගේ මොකද්ද ෆලෝ අප් ප්ලෑන් එක. ඒ පේෂන්ට් ඒ වෙලාවේ ප්‍රොස්ටේට් කැන්සර් එකක් තිබෙන්නේ නැහැ. ඒක තමයි most scientific method එක. MRI scan, PSA test ඒ දෙක combine කරලා ඉවර වෙලා අපි කියන්න පුළුවන් මේකයි ඔයාගේ ප්ලෑන් එක. ස්පෙෂලි ඔයාගේ initial PSA එක 3ට වඩා වැඩිනවා.